අයිබෝන් ඔබගේ කසාද ජීවිතයේ දෙදරා යාමට මූලික වන හේතු කීපයක් මං හිදී අදෘශ්‍යමාන ලෝකයෙන් හඳුන්වලා දෙන්නම්. පුංචි කාලයේ සිටම කෙනෙකුගේ ආදරයක් බලාපොරොත්තු වෙනවා. කුඩා වයසේ සිට වැඩිහිටියෝ දක්වා හැම මොහොතකම අපේක්ෂා කරන දේ තමයි ආදරය. මේ ආදරය ලබා ගන්න මේ අය විවිධ දේවල් කරනවා. ඒ අය පුංචි කාලෙම හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න ඉගෙනගෙන ඊට පස්සේ රැකියාවල් කරලා ඊට පස්සේ ඒවෙන් දියුණු වෙලා ඒ සමුදල් උපයලා ගෙවල් දොරවල් හදලා ඒ වගේ දේවල් කරලා ඒගොල්ලන් පසුබිම හදා ගන්නවා. සමහර අයට එහෙම පසුබිමකුත් නැහැ. ඒත් ඒගොල්ලන් ආදරය බලාපොරොත්තු වෙනවා. නමුත් කෙනෙක්ගේ ප්‍රථම ප්‍රේමයේ අහිමි වීමේ සම්භවතාවය 90%යි. හැමෝටම ප්‍රථම ප්‍රේමය සාර්ථක වෙන්නේ නැහැ. ඒක ඇත්තක්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ජීවිතවල ඒගොල්ලන් විවාහයක් කරගත්තට පස්සේ ඒ විවාහ ජීවිතයේ මාස 3යි හරියටම ගත කරන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ට ඒ විවාහ ජීවිතේ ගැන කිසිම රුචිකත්වයක් නැහැ. ඇයි මෙහෙම වෙන්නේ? මේක අපි පැරාසයිකොලොජි වලදී සොයාගත්ත දෙයක් තමයි. මේ පුද්ගලයාගේ මනස තුල වෙන වෙන පෞරුෂ හැදිලා තියෙනවා. මේවා හැදිලා තියෙන්නේ මේ භවයේ නෙමෙයි. මේවා පෙර භවයන් තුල ඉඳන්ම හැදිච්ච කර්ම. ඒකට අපි කියන කර්මය කියලා. එයාලා කරලා තියෙන දේ. දැන් උදාහරණයකට අවුරුදු 15ක් පෞල් ජීවිතේ රසවත් විදිහට ගත කරපු කෙනෙක්ලා දික්කසාද වෙනවා. එතකොට මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ මම අර කලින් කිව්වා වගේ මේ ලෝකේ වෛරයෙන් නැත්තම් තරහෙන් මේ ඇදෙන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ මේගොල්ලන්ගේ මනස ආක්‍රමණය කරලා මේගොල්ලන්ගේ ජීවිත වෙනස් කරනවා. ඒ කියන්නේ අපි කියන්නේ දැන් යාහරි වෙනස් වෙලා. ඔව් එහෙම වෙනස් වෙනවා. තව කෙනෙක්ගේ ශරීරයට ඇතුළු වුණාට පස්සේ ඒ මනස පාලනය කරලා ඒ ශරීරයට අයිති කරන පුද්ගලයා නෙමෙයි ඊට පස්සේ ජීවත් වෙන්නේ. ඊට පස්සේ එයා වෙනත් මානයක වෙනත් ඇසුරවල් බොහොමයක් කරලා ජීවිතේ ගත කරනවා. ඕක තමයි සාමාන්‍ය ස්වභාවය. දැන් ගොඩක් අය පවුලක් වෙන් වුණාම වශීකරුකම් කරන දේවල් කරනවා. නමුත් මේ වශීකරුකම් කරන ඒවා 10%ක් විතර හරියනවා. සමහර ඒවා හරියන්නේ නැහැ. මොකද හේතුව අර වශීකරුකමක් කරපුවාම අර හිටපු අදුෂ්‍යමාන ආත්මය අර ශරීරයෙන් ඈත් වෙලා ගිහිල්ලා අර හිටපු මිනිස්සුම ඇවිල්ලා අර හොයාගෙන මතක් වෙලා හොයාගෙන නැවත ගෙදරට ඇවිල්ලා ඉන්නවා. නමුත් කෙනෙක් එක ගියාට පස්සේ නැවත ගෙදර ඇවිල්ලා බිරිඳ හෝ සැමියාක එකට ජීවත් වෙද්දී කවදාවත් ඒ පෞල් ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. මොකද අර ගෑනු කෙනා පිරිමි කෙනා පරණ දේ හොද මඩේ දානවා වෙන ගෑනු කෙනෙක් එක්ක ගියා වෙන පිරිමි කෙනෙක් එක්ක ගියා කිය ඒ විදිහට ඒක ලොකු මානසික කැටලුවක් ඇති කරනවා. යම් විදිහකට පෞල් ජීවිතේ වෙන් වෙලා ඇතහැරලා වෙන කෙනෙක් එක්ක ගියා නම් නැවත කවදාවත් ඔබ හිතපු තැනට යන්න එපා. ඒක ඔබට අපායක් වෙනවා නියතයි. ඊට පස්සේ ඔය යම් කිසි කෙනෙක් එක්ක දෙයක් පැටලුණාට පස්සේ ඒ කෙනා ඔයාගේ අතීතය දැනගත්තම ඊට පස්සේ එයාත් ඔයාට ඒ විදිහටම පහර දෙනවා. එතකොට නැති කරදර ඇති වෙනවා. ඒ නිසා ඔයා විශේෂයෙන්ම ඔයාගෙන ස්වයං පරීක්ෂණයක් කරන්න. ඔයා කලින් හිටපු අවුරුදු 5ේදී දැන් ඉන්න තත්ත්වයේදී යම් කිසි වෙනසක් තියෙනවා නම් එතන සිදුවන්නේ ඔබට අමනුෂ්‍ය ආක්‍රමණයක්. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ආදරෙන් හෝ වෛරෙන් හෝ කේන්තියෙන් හෝ පරිගන්ධ චේතනාවෙන් මියගිය ආත්මයක් ඔයව මෙහෙවනවා. ඒක තමයි ඇත්ත. ඉතින් ඔබටත් මෙවැනි අදෘශ්‍යමාන දේවල් නිසා ඔබට ඔබේ දරුවා එපා වෙනවා නම් ඔබට අධික ලෙස කේන්ති යනවා නම් ඔබේ සැමියා බිරිඳ වෙන් වෙලා නම් ඒ වගේම ප්‍රේමවන්තිය වෙන් වෙලා නම් ඔය හැම දෙයකටම මේකට හේතුව නොපෙනෙන හස්තය. ඒ කියන්නේ ඔබට වෙනත් මානයක් වෙනත් කෝණයකින් බැලුවොත් මරිච්ච කෙනෙක්ගේ මනෝකයක් ඔබේ ශරීරය ආක්‍රමණය වෙනවා. එහිදී ඒකට හේතු ගොඩාක් තියෙනවා. එකක් තමයි ඔබට මෙවැනි කරදර තියෙන්න පුළුවන්. ඔබේ නිවසේ විවිධ තැන්වල මැරිච්ච අය ඉන්නවා. මම මේ වීඩියෝ එකේ දාලා තිනවා ගෙවල් වල ඉන්න සජීවී අමනුෂ්‍යයන්ගේ වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්. ඔයාලට අපෙන් සේවයක් අවශ්‍ය නම් අපේ දුරකථන අංකයට කතා කරන්න අපිට ඔයාලට උදව් කරන්න. හැබැයි ඉතින් සේවා ගාස්තු අය වෙනවා. 073 850 299 076 55 41 115 WhatsApp මේ නම්බර වලට කතා කරන්න. කතා කරලා ඉවරලා ඔයාලට අවශ්‍ය සේවය ලබා ගන්න. එහෙනම් ඔබ සැමට ජය. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරලා ඔයගොල්ලෝ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඒකත් කරන්න අපිව ෆලෝ කරන්න.
එතකොට ඔයගොල්ලන්ට අපෙන් ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. එහෙනම් ඔබ සැමට ජය.